බරු කොණ්ඩයක් කියලා කමෙන්ට් එනවා. බරු කොණ්ඩ දාගෙන රංගනවා කියලා. නෑ බලන්න. මේක ඇත්තවලුවක් මේ ඇත්ත කොණ්ඩේ. අද මම අපිට බූගාලා පෙන්නන්න හදන්නේ මේ බලාපියව. මේක ඇවිල්ලා මගේ ඇත්ත කොණ්ඩේ. හරිද? මේක මීට වැඩිය දික්කෙන්නේ නෑ පුතේ. ඔහම මේ කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා මේ කොණ්ඩෙට. මේ කෙස් ගස් දෙකට තොපි දන්නේ. මේකට වියදම් කරන බුදෙන් කෙරිල්ල මම. ඒ උනාට ඇදින්නේ. ඒක දවසක් මේ පිස්සු බල්ලා වගේ හිටලා YouTube එකේ බලන කොණ්ඩේ කපනවා. ඒ වගේ කොණ්ඩේ කපන්න කෑපුවා ඉතින් අයියෝ. දැන් ඇදිලා. ඉතින් මේ ඇදින්නේ නෑ. දැන් මාස 8ක් විතර ඇති මේක කපාගෙන. ඇදෙන්නේ නැහැ මලාට. ඉතින් මේ වගේ ඇත්ත කොණ්ඩේ ළමයි. මේක මේ මම මේ පියුමිහංස මාලි වගේ බොරු කොණ්ඩ දාලා තොපි රවට්ටන්න ඕනේ නැහැ. මම සූට් තොපි රවට්ටන්න ෆිල්ටරේ දාගෙන ඉන්නවා. ඉතින් ෆිල්ටරේ දාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ඒකට ඉතින් මේ මං හිතනවා ඉතින් ඒක ටිකක් පේනුම තියෙන හින්දා කියලා මේ දානවා. නැත්නම් ඉතින් මේ ෆිල්ටරේ දාලා නැතුව මෙච්චර ලස්සනට පේන්නේ නැහැ. මං ඉතින් මහ ලොකු ලස්සනක් මේ ඉතින් මේ තමයි ළමයි. ඔන්න බලන්න ළමයි. අපේ ඉතින් ඔළුව මසාජ් කරන්න කවුරුවත් නැහැ නේ මමවත් මසාජ් කරගන්න ඕනේ. මේ මගේ ඇත්ත කොණ්ඩේ ළමයි. මං එහෙම කොල්ල වශී කරන්න කියලා එහෙම මේවා කරන්නේ මේ පාට කරලා තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි බොලව මේ දෙපැත්තම සූදු වෙලා සේරම මේ කන දෙපැත්තේ ඉස්සලා සූදු වෙන්නේ. ඔක්කොම සූදු වෙනවා ළමයි. ඒක හින්දා මං කරලා තියෙන්නේ පාට කරලා. ඊට පස්සේ තොපෙන් බේරෙන්න බෑනේ. තොපෙන් අපේ අම්මගුනේ තමයි මට කරදරේ තියෙන්නේ. පුදුම කරච්චලයක් තියෙන්නේ අම්මපා. මේ පාට කරේනකම් කියවනවා. වීඩියෝ කෝල් එකක් ගත්තොත් තියෙනකම් කොණ්ඩේ දිහා බලගෙන අතකුද කියනවා. ඉතින් මේ නිසා තමයි විටින් විට වීඩියෝ කෝල් ගන්න නැති කාලේ සතියක් දෙකක් විතර ගත්තේ නැත්නම් එහෙම පාට කරගෙන ඉන්නවා. ඉතින් මම මේ චුට්ටක් පාට කරගෙන ඒකත් හරියට සාර්ථක වුණේ නැහැ ළමයි. මේ ඉන්ෂාල්ලා කියලා මේ කළු පාට ගෙනත් ගන්න. ඉතින් උඹලට ඕන විදිහට මෙහෙමයි. උඹලට ඕන විදිහට ඉස්සරහා පැත්ත දෙනවා. මට ඕන විදිහට පිටිපස්ස පාවිච්චි කරනවා. ඒ ඉඳන් මෙන්න පිටිපස්ස. මට ඕන විදිහට. මේ උඹලට ඕන විදිහට මේ ඉස්සරහා පාවිච්චි කරන්නේ මේ. ඉතින් කමක් නෑනේ. එහෙම වෙන්න බෑ නේද? ඉතින් මට ආදරය කරන අය ඉන්නවනේ. ඒක නිසා ඉතින් මේ ඔයාලගේ කැමැත්තට වැඩ කරන්න එපා. මේ කන එහෙම තාම විදින්න තියනද ළමයි? කන විදින්න මේ බඩු ගෙනත් හියාගෙන ඉන්නේ. හරිද? මේක මන් ටෙමුයෙන් ගත්තේ. එකක් නෙමෙයි 3-4ක් ගෙනා. ඒ උනාට තනියම මිනේ යන ගන්න බයයි නේ බා. බිස්මිල්ලා. අස්තගෆිරුල්ලාහ්. මේක. හරිද ටෙමුයෙන් ගත්තේ. මේක තියලා ඔබන්න තියෙන්නේ. කොහෙද ඉතින් ආලියටත් ආලියා වගේ නම මේකට තමයි මේ බය. මේක තියලා ඔබා ගන්න මට මේ සැටිස් නෑ. ඒකයි. කොයි වෙලේ හරි බිස්මිල්ලා කියලා තියලා ඔබනවා මම. මේ වැඩේ තියෙන්නේ මේ නිවාඩු වෙනවා. අල්හම්දුලිල්ලාහ් කියලා ඉන්ෂාල්ලා. නිවාඩුවට හිල් කරනවා පුතේ. ඊරස කෑගගා ඉන්නවා පෙරilla. නිවාඩුනේ. මේගොල්ලෝ යනවනේ. මේක ඉතින් ආයේ බෙල්ල කපාගෙන කෑ ගෑවත් කිසි කෙනෙක් තනියමනේ කෑගගා ඉන්නවා අර කිට වුණත් අර කි කෝල් කරද්ද නැහැ මෙයාට අර කි කෑ ගන්නවා කියලා. ඊඩෝල යා පැත්තේ තව. ඉතින් මේ එහෙම දෙන්න මේ බරු කොණ්ඩ නෙමෙයි ළමයි මේ මම ඉතින් මං අරව ගන්නවා මේ වන පාට මාට පාට 12 24ක් නේ 12ද තියෙන බොලව පාට වර්ග සේරමට මං ආසයි. කොළ පාට, නිල් පාට, කහ පාට මට ආසයි. මං හැබැයි නොවැරි හිටියොත් මං ගාන එකක් ගන්නවා සේරම පාට. මං හරි ආසයි. ගාලා ඉතින් මේ තොපි මේ කුලප්පු කරන්න නෙමෙයි ඉතින්. දන්නේ නැද්ද ඉතින්. නේද? බොඩ්ඩයි ඉතින් ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා ඉතින්. එහෙම තමයි ඉතින් Tamanට ලැබුණු රූපේ ගැන ඉතින් ටිකක් සැනසීමෙන් සතුටෙන් බලන්න එපයි. මං කැතේ බෑ කියන්න හොඳ නෑ එහෙම. එතකොට දෙවියන් වහන්සේ අපිට පනිෂ් කරනවා. අපිට ලැබුණු රූපේ ඉතින් ලස්සනයි කියලා හිතා ගන්න වෙනවා. අර මම ඉතින් හැම වෙලේම කියන්නේ එහෙම කියලා උඩුගු වෙන්න එපා කියලා මම කියන්නේ. රූපේ බබලනකොට උඩුගු වෙන්න හොඳ නෑ. ඉතින් මේ ගොඩාක් අය අහනවා සුදු උනේ කොහොමද කියලා. එහෙම සුදක් නෑ බොලාව මේ බලාපියා මේ හත් දෙකෙත් මේවා මේ කළු වෙලා. එහෙම සුදක් නෑ. මේ ෆිල්ටරේ දාලා හින්දා. මං එහෙම සුදු වෙන්න කියලා ලොකුවට ගන්න ක්‍රීම් එක නාර කොජික් බොඩි ලෝෂන් එකක් කියලා ඒක ඉඳලා හිටලා එන්නේ. හැම මාසෙම එන්නේ නැහැ සුපර් මාකට් වලට. ඒක ගන්නවා. ඒක ගන්නවා. මේක නෙවෙයි ඉතින් ගන්නෙ බන්දිනවා. ඉතින් අරවා මේවා. එහෙම කියලා මට උනට හරියට හිතේ හැටියට සුදු වෙන්න බැරි වුණා. අපේ අම්මා කියලා දෙන කවදා හරි උන අතර මුට වුණ කරලා මං උඹ ගෑකට හලලා උඹ සුදු කරනවා. උඹ මැරෙන්න කලින් උඹට ඒ තරම උණනේ සුදු වෙන උණ පුදුම උණක් තියෙන්නේ. මගේ මේ සුදට මං සැනසෙන්නේ. කොයි පැත්තෙන් සැනසීම ලැබුවත් මේ සුදු පාට කියන එක මදි කියලාම තමයි හිතෙන්නේ. මොනවද මන් දන්නේ. ඉතින් ඔය වගේ තියලා ඉතින් එහෙම තමයි ගෑනුමයි නේද? ඉතින් ළමයි මේක බොරු කොණ්ඩයක් නෙමෙයි හොඳද? බොරු කොණ්ඩා දාන්න ඉතින් මේ කොණ්ඩේ මං හිතේ තියන් හිටියේ කාලවලට යනවා කොණ්ඩේ. හරිද? දැන් එහෙම තමයි මේ. ඔන්න බලන්න ළමයි ඕන්න. ඔය පේනවද? යනවා කොණ්ඩේ කාග්ගෝටේ වගේ.
ඉතින් මේක ආයන් කරනවා මම සතිය දවස් දෙකක් විතර. බෑ එපා වෙනවා අද්ද කරිදනවා බා. ඔය කවුරු හරි ඉතින් ඔය කරනවා නම් ඉන්න පුළුවන් නේද? තනියම කරගන්න හැම කරදරයි ළමයි. ඒකනේ මට ඉතින් කවුද කරන්න ඉන්නේ? ඊට පස්සේ ඔන්න බලන්න කොණ්ඩේ යනවා. මීට වැඩි යනවා. කොච්චර ගියත් හැබැයි තියෙනවා. ඉතින් මේ ටික ඒ වුණාට සනසීමක් නෑ. මට හරි ආසයි මගේ මේ පස්සපැත්තෙන් පල්ලෙහාට කොණ්ඩේ මේවා කරගන්න. මේ බොරු කොණ්ඩයක්වත් දාන්න හිතයි පස්සෙන් පල්ලෙහාට. චාටර් නේද බා? එහෙම දැම්මා. කියලා මම මේ හිතාගෙන ඉන්නේ. බැරි වෙලා මට තියෙන විශේෂයට ඕක පද පදකින් ගැලවිලා විසිරුනොත් එහෙම ඉවරයි. මුළු මේක නම්බුව. මේකයි. නම්බුවක් නෑ. නම්බු කොහෙද තියෙන්නේ? නම්බු තියනවා මේ නැද්ද? ඒ හින්දා ළමයි. ඉතින් කොණ්ඩේ වැවෙන්න කියලා නම් ගානවා ලුණු තෙල් එක ගානවා ළමයි මම. හරිද? මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරිද? මේක තමයි ලුණු තෙල් එක. මම මේක පාවිච්චි කරනවා. මේක බොටල් 3ක් ගෙනාවා. 3න් මං හිතන්නේ එකමාරක් ඉවරයි. එකමාරක් ඉවරයි. ඇදිලා නෑ. ඇද ඉතින් ඔය කියන විදිහට තියෙන විදිහට ඇදෙනවා නැතිනම් බිම ගෑවෙන්න බෑ මගේ කොණ්ඩේ. එහෙම ඇදෙන්නේ නෑ බා. මේ තමයි උපරිම. මන් දන්නේ මේ අවුරුදු ගානටම කොණ්ඩේ වවනවා. මම හිතන්නේ අවුරුදු දැන් 20ක් 25ක් තිස්සේම වවනවා. ඒ උනාට ඇදෙන්නේ නෑ. පින් කරන්න ඕනලු නේද? එහෙනම් මම පින් කරලා නැතිව ඉතින් කොණ්ඩේට. ඉතින් මේක තමයි මේ බරු කොණ්ඩයක් නෙමෙයි. මේක තමයි හොටම හෙට දින් තොපිට ඔය මේවා කරලා මේ දාගෙන ඉන්නේ පේන්න. මේක බං 아무තු ලස්සනක් ඇවිල්ලානේ. අද නාපු හින්දාද මන් දන්නේ. නානකොට වෙන නයි බං මේ නානකොට තියෙන ලස්සන නැති වෙන්නේ. හරි ළමයි එහෙනම් මම යන්න පල්ලෙහාට හොස්පිටල් එකට යන්න. එන්න. බයි බයි. බරු කොණ්ඩයක් නෙමෙයි ළමයි. ඔන්න බරු කොණ්ඩයක් නෙමෙයි. මේක ආයන් කරාම ටිකක් එනවා ගතියකට. යන්න බයි.